හායි කොහොමද ඉතින් ඔයගලන්ට අනුගුරු දවසකට පස්සේ අද මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ගුරු දවසක් කියන්නේ මාස එකහමාරක් විතර. ඉතින් මේ වෙනකොට මගේ බබාට මාසයක් ඉවරයි. ඉතින් වීඩියෝ කරන්න නම් කාලයක් එහෙම ඇත්තටම නැහැ. බබා එක්ක තමා ගොඩාක් වෙලාවට ඉතින් ඉන්නේ. අනිත් එක ඉතින් මගේ පළවෙනි අත්දැකීම නිසා හරිම මේ බයයි ඉතින් මට මේ බබා නිදාගෙන හිටියත් මගේ වැඩ ටික කරගන්න යන්න. දවසේ ඉතින් ප්‍රධාන රාජකාරිය වෙලා තින්නේ තමා. අනිත් දේවල් නම් කරනවා හරිම අඩුයි. අද දවසේ නම් මේ වෙනකොට වෙලාව සාමාන්‍යයෙන් උදේ 10ට විතර ඇති. මම දැන් මේ බබා හම්බුනාට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ උදේ පාන්දර සාමාන්‍යයෙන් 4 බබා නැගිටිනවා අනිවාර්යෙන්. ඒ නැගිට්ටාම හස්බන්ඩ්ුයි මයි දෙන්නම නැගිටිනවා. හස්බන්ඩ් බබාගේ රෙදි ටික ඔක්කොම හොදලා දෙනවා මට. රැට එකතු වෙන ටික. ඒ අතරට හස්බන්ඩ් වැඩට යන්න කලින් මට උයා ගන්නවා. හස්බන්ඩ් නම් කෑම ගෙනියන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් ගෙදරින් යන්න කලින් මං තියෙන වැඩ ගොඩාක් ඉවර කරගන්න තමයි බලන්නේ. මොකද මේ හස්බන්ඩ් ගියාට පස්සේ බබා එක්ක ගෙදර වැඩ කොහොම තියාගත්තොත් කරගන්න බෑ. ඒක නිසා හස්බන්ඩ් යන්න කලින් මම සේරම වැඩ ටික ඉවර කරගන්නවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. දැන් මේ 10:00 විතර බබා කිරි බීලා හොඳට දොයි. ඉතින් ඒ අතරට මේ එයාගේ අර යට පෙරවන මේ පැනල් වල චුට්ටක් හොදන්න මේ පුළුන් වගේ යන්න ගත්තා. ඒවා මේ බබාගේ ඇඟිලි අස්සේ හිර වෙලා තිබුණා. ඉතින් මම ඒවා තියෙනවද කියලා තමයි පොඩ්ඩක් බලන්නේ. මේ මොකද බබාටත් ඒව හොඳ නැහැනේ. ඒක නිසා ඔය වගේ බබා නිදාගෙන ඉන්න අතරට මම උදේ හස්බන්ඩ් හොදලා ගිය රෙදි ටික උදේ පාන්දරින්ම වෙලෙන්න දානවා. ඒ දාලා දැන් මේ 11:00ට විතර ඇති. මං වේලිලා තිබිච්ච ටික සීරම අයන් කරලා කබඩ් එකට දාගන්නවා. මොකද එතකොට මට ලේසි. ඔක්කොම එකපාර වේලෙනකන් හිටියොත් මේ බබා සරින් සරේ නැගිටින නිසා මේ කරගන්න අමාරුයි. එතකොට මේ ටිකක් හරි බබාට ඕන රෙදි ටිකක් හරි එතකොට තියෙනවනේ. ඒක නිසා මේ මම ඔය වගේ වේලෙන ටික මේ වෙලාවක් හම්බ වෙච්ච ගමන් වේලිලා තියෙන ටික ටක් ගාලා අයන් කරලා දා ගන්නවා. ඉතින් මට බබා හම්බ වෙන්න දින දීලා තිබුණේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් 6 වෙනිදා තමයි මට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා දීලා තිබුණේ. ඒත් අපි ඉතින් හිතපු නැති විදිහට හරියටම සැප්තැම්බර් 30 වෙනිදා මට අමාරු වෙලා හොස්පිටල් යන්න වුණා අපිට. ඉතින්
30 වෙනිදා තමයි බබා හම්බ වුණේ. එයා හම්බ වෙන්න අපිට තියලා තිබුණ දිනයට සතියකට කලින් බබා හම්බ වුණා. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් මම වෙනම කරන්නම්. හොස්පිටල් එක ඇත්තටම මාර හොඳයි. ඒ ගැන සම්පූර්ණ විස්තරෙත් එක්ක වීඩියෝ එකක් මම වෙනම කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වීඩියෝ එක මම වෙනම ගේන්නම්. මට ඉතින් අර මේ වීඩියෝ එකේදී ඒක චුට්ටක් මතක් කරන්න හිතුණා. ඉතින් බබා එක්ක මේ ගෙවෙන කාලේ ඇත්තටම අත්දැකීම් ගොඩාක් ජීවිතයට එකතු වෙන කාලයක්. ඉතින් ඒ කාලේ හරිම ලස්සනට ගෙවිලා යනවා මේ දවස්වල. ඇත්තටම මේ අනිත් දේවල් නම් හැම දෙයක්ම වගේ මගේ ඇරිලා තියෙන්නේ. ඉතින් YouTube එකත් එහෙමයි. YouTube එකට වීඩියෝ එකක් කරන්න කියන්නේ ඇත්තටම මේ කාලේ හොයාගන්න හරිම අමාරුයි. මේ මොකද බබා එක්ක ඉන්නකොට ඉතින් ඒ කාලේ ගෙවෙනවා ඇත්තටම දැනෙන්නේ නැහැ. වීඩියෝ එකක් කරන්නම් කියලා ඇත්තටම මේ පටන් ගත්තත් සමහර වෙලාවට මේ මොකක් හරි වැඩක් කරන්න ගියාම මොන අමතක වෙනවා මේ මම වීඩියෝ එකක් කර නේද හිටියේ කියලා. ඉතින් එතකොට මේ අර කරපු මේ වීඩියෝ ටිකත් මේ ආයෙම ඩිලීට් කරලා දානවා. මේ වීඩියෝ එක උනත් මේ හරිම අමාරුවෙන් තමයි රෙකෝඩ් කරගත්තේ. මේ ඒකටම ફોකස් කරලා මේ කොහොම හරි කලින් වීඩියෝ කර ඉඳලා ආයෙත් මම හිතුවා නෑ YouTube එකට වීඩියෝ එකක් ඉඳලා හිටලා හරි දාන්න ඕන කොහොම හරි කරලා මේ මොකද ඒක මම ආසාවෙන් පටන් ගත්ත දෙයනේ. ඉතින් ඒකත් මගේ අරගෙන බෑ මොකද දැන් බබා එක්ක ඒ ජීවිතේට ඉතින් ඇත්තටම හුරු වෙන්න ඕන. මේ අපිට ඉතින් කලින් තිබිච්ච ජීවිතේ දැන් ආයෙ හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් මේ අලුත් වෙච්ච ජීවිතේ විදිහට හැඩගැහෙන හැටි මෙහෙම හරි ඉඳලා හිටලා හරි වීඩියෝ එකකින් YouTube එකට දාලා තියාගන්න ඕනි කියලා මම හිතුවා. මේ මොකද කාලයක් ගියාට පස්සේ මට ආයෙම බලන්න පුළුවන්. ඒ වගේම ඉතින් බබාට තේරෙන කාලයක් වෙනකොට ඉතින් බබාටත් පෙන්වන්න පුළුවන්. ඔයා මෙහෙමයි චූටි කාලේ හිටියේ. ඉතින් අර අපි පොඩි කාලේ අපිට තියෙන්නේ අපේ ෆොටෝස් විතරයිනේ. ඉතින් අපි පොඩි කාලේ කරපු දේවල් අපිත් එක්ක අපේ අම්මලා තාත්තලා හිටපු විදිය ඒ දේවල් අපිට බලන්න නැහැනේ. මේ කියන්නේ මේ වගේ චූටි කාලේ. ඉතින් මං හිතුවා කවදා හරි දවසක ඉතින් මගේ බබාටත් මෙහෙම පොඩි මට පුළුවන් වෙලාවට හරි වීඩියෝ එකක් කරලා දාලා තියාගත්තොත් ඉතින් අපිට දකින්න නොලැබිච්ච අපේ පුංචි කාලේ වගේ නෙමෙයි බබා ලොකු වෙනකොට ඉතින් බබාට එයාගේ පුංචි කාලේ මතක ටිකක් හරි ඉතින් තියෙනවනේ කියලා. ඒක නිසාම තමයි මම මේ හිතලම වීඩියෝ කරන්නම් කියලා මේ වීඩියෝ එක උනත් ගත්තේ. ඉතින් කතාවෙන් මම බබාගේ ටිකත් ඔය වගේ වෙනම අහන් කරලා මේ වේලිච්ච ටික විතරයි තව තියෙනවා වේලුණු නැති ඒවා. ඉතින් ඔය ටික බබාගේ කබඩ් එකට දාලා තියාගන්න තමයි මම හදන්නේ.
ඔය තියෙන්නේ අයන් කරපු ටික බබාගේ කබඩ් එකට දාලා ඔය වගේ වෙනම තියාගත්තා. එයාගේ පැනල් නැපි බේබි ෂර්ට් ඒ ටික කොහොම තියාගත්තා. ඉතින් ඔතන යට තියෙනවා තව බබාට ඔය හම්බ වෙච්ච ඇඳුම් වගේකුයි ඔය එයාගේ තොප්පි මේස් ඒවා ටික දැන් නම් ඕවා දාන්න බෑ. ඒ ටික පැක් කරලා ආයෙම අරන් තියන්න ඕන. ඔතන ඔය බබාට හම්බ වෙච්ච තව හොදපු නැති ඇඳුම් තියෙනවා. තාම බබාට ඒවා අඳින්න බෑ. ඉතින් ඒවා මං එහෙම පැකින් පිටින්ම තියලා තිබුණා. මොකද මේ කඩලා තියෙන එක අපරාධනේ. ඔය සිප්ලොක් බෑග් වල මම බබාගේ හොදපු ඇඳුම් ඔහොම සිප්ලොක් බෑග් වල දාලා තියෙන්නේ. මොකද මේ ඕවා තාම බබාට අඳන්න බැරි ඒවා. ඉතින් ඔය හස්බන්ඩ් මම ආසාවට ගත්ත ඒවා. ඉතින් ඔය වැඩ ටික ඉවර කරලා මේ ත්‍රිපෝෂ ටිකක් හදාගත්තා කන්න. ඉතින් මේ පොල්ල නම් මනම් එහෙම නම් දාලා නැහැ. නිකන් සීනි චුට්ටකුත් ත්‍රිපෝෂ ටිකකුයි දාලා උණු වතුර චුට්ටක් දාලා නිකන් කලවම් කරලා ගත්තා කන්න. ඉතින් මේ ඒකත් අරගෙන මම බබා ගාවට ආවා. කාමරේ ඉඳගෙනම කනවා කියලා. ඒක කාලා ඊට පස්සේ ඉතින් මට තිබුණා මගේ ඇඳුම් අල්මාරිය අස් කරන්න. මොකද මම හොස්පිටල් ඉන්න දවස් ටිකේ හස්බන්ඩ් හදිසියට මේ ඇඳුම් ගෙනියන්න, එතකොට එයාට අඳින්න ඇඳුම් හොයන්න ඒවා වෙනම තියලා තිබුණත් වැඩක් නෑ. එයා හැම එකම ඇදලා තමයි හොයන්නේ. ඒක නිසා ඉතින් මම ඔය වගේ ටිකක් අස් කරගත්තා. අස් කරන්න ඉතුරු වෙලා තියෙන ටික තමයි අර ඇඳ උඩ තිබුණේ. තව ඔතන ඔය යට බෑග් ගොඩක් වගේ දාලා තියෙන ඒ තට්ටුව අස් කරගන්න තියෙනවා මට. ඉතින් දැන් මම ඔය වගේ බබා ගාවින් ඉඳගෙන හදාගත්ත ත්‍රිපෝෂ එක කන්න තමයි යන්නේ. ඉතින් මේ වෙනකොට බබා නැගිටලා බබාට පොෂ් දාලා ඒ කියන්නේ යාව මම නෑවුවා. නාවලා ඊට පස්සේ ආයෙ යට කිරිත් දීලා දැන් එයා හොඳට නිදි. සාමාන්‍යයෙන් එයා මේ නිින්ද උපරිම පැය දෙකමාරක් විතර නිදා ගන්නවා. අර ඉපදුණු මුල් කාලේ වගේ කිරි බීලා එක දිගට පැය 3ක්ම නිදාගන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි රාත්‍රී නිදා ගන්නවා පැය 3 එක දිගට. දවල්ට එයා පැය 3 එක දිගට නිදා ගන්නවා. හරිම අඩුයි. අහම්බෙන් වෙලාවක තමයි එක දිගට පැය 3ක් නිදාගන්නේ. නැත්තම් එයා සැරින් සැරේ නැගිටිනවා. ඉතින් එයාවත් ඔහොම නිදා ගන්න දාලා මමත් පොෂ් එකක් එහෙම දාගෙන කාමරෙත් අතු ගාලා ඒ ඔක්කොම ඉවර කරලා තමයි දැන් මේ ත්‍රිපෝෂ ටික කන්නේ. ඉතින් මම කලින් කිව්වත් වගේ අපේ බබා සතියක් කලින් හම්බ වුණේ. ඉතින් බබා හම්බ වෙලා මමත් කලින් හිතාගෙන හිටියේ බබා සාමාන්‍යයෙන් මම බලපු වීඩියෝස් වලත් ගොඩක් අය කියලා තිබුණේ බබා හම්බ වෙලා පැය 24න් බබායි අම්මයි දෙන්නම කිසිම ප්‍රශ්නයක් නැත්තම් ගෙදර එවනවා කියලා. හැබැයි අපිට එහෙම වුණේ නැහැ. ඇයි කියන්න දන්නේ නැහැ. බබා හම්බ වෙලා දවස් 2ක් යනකම් අපිව ඩිස්චාර්ජ් කරේ නැහැ. හැබැයි දවස් 2ක් නෙමෙයි අන්තිමට අපිට දවස් 8ක්ම හොස්පිටල් ඉන්න වුණා. ඉතින් ඒ දවස් 8 ඇත්තටම හරිම අමාරුවෙන් තමයි බබායි මමයි හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නවා වගේම ඉතින් හස්බන්ඩ්ටත් ඒ දවස් 8 ඇත්තටම ගොඩාක් අමාරුවෙන් ගෙව්වේ. මොකද මේ එයාත් තුන් වරුවටම හොස්පිටල් එකට එනවා අපිව බලන්න, ආපහු ගෙදර එනවා එහෙම.
ඉතින් හොස්පිටල් එකට අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 16ක් විතර තියෙනවා. ඉතින් එයා උදේ පාන්දර ඇවිල්ලා උදේට දෙන්නේ පැය භාගයයි බලන්න. ඉතින් ඒ පැය භාගෙටත් එයා එනවා බලන්න. ඒ පැය භාගෙටත් බලලා ආපහු ඇවිල්ලා ආපහු එයා ගෙදර එනකොට ආපහු එයා ගෙදරින් පිටත් වෙන්න ඕන වෙලාව ළඟයි දවල්ට බලන්න එන්න. ඉතින් ඒ වගේ ටිකක් අමාරුවෙන් තමයි ඒ දවස් ටික අපි ගත කරේ. මොකද මේ අපි හිතපු නැති විදිහට අපිට හොස්පිටල් ගිහිල්ලා බබා හම්බ වුණාට පස්සේ හිතපු නැති විදිහට හිතපු නැති දෙයකට මුහුණ දෙන්න වුණා. ඒක නිසා ඒක ගැනත් මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මේ වීඩියෝ එකකින් නෙමෙයි. ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඒක ගැන වෙනම ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මෙහෙම ඒක කතා කරන්න බෑ. මම ඒක ගැන වෙනමම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේක මගේ ඩේ ව්ලොග් එකක්නේ. ඒක නිසා මේකෙන් ගේන්නේ නැහැ මම ඒක. ඉතින් අද දවසේ මගේ වැඩ ටික ඔච්චර තමයි. ඉතින් හස්බන්ඩ් එනකන් ආපහු ඉතින් බබා එක්ක ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අද මේ මුළු දවසකම ව්ලොග් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් දවල් 2 විතර වෙනකන්. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම්.